never slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. හෙලෝ සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ SL Tech Lab YouTube channel එකට. අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ මොබයිල් එකෙන් ගහන්න පුළුවන් සුපිරි ඔෆ්ලයින් හොරර් ගේම්ස් පහක් ගැන දැනගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ කරමු. ඔයාලා මගේ channel එකට ආලුත් වෙන පහරින් subscribe button එක click කරලා ඊට උඩින් එන bell icon එක ඕල් දාලා තියාගන්න. ඊට පස්සේ මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලගේ ළඟටම notification එක මාර්ගය ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ කරමු. ඉතින් යාළුවනේ අපේ හොරර් ගේම් ලිස්ට් එකේ පළවෙනි ගේම් එක තමයි මෙන්න මේ එවිල් නන් කියන ගේම් එක. මේ ගේම් එක තියෙන්නේ ඉස්කෝලයක් ඇතුලේ. ඔයාලට තියෙන්නේ මේ ඉස්කෝලේ තියෙන හොරර් බිල්ඩින් එක කිස්වාගෙන මේ ඉස්කෝලෙන් බේරලා මිෂන් එක කම්ප්ලීට් කරන්න. ඔයාලට මේ විදිහට මිෂන් එක කම්ප්ලීට් කරන්න බැන්න මේ විදිහට මිෂන් එක ඕගලා යනවා. අපිට ඒක යනුගෙන අපිට මේ ඉස්කෝලේ හැමෝම මෙන්න මේ විදිහට පහර දීලා අපේ මිෂන් එක ඕව වෙලා යනවා. හරි ඉතින් ඔයාලා අපේ ගේම් ලිස්ට් එකේ දෙවෙනි ගේම් එක තමයි මෙන්න මේ ඉන්දියන් කමලා කියන ගේම් එක. මේ ගේම් එකේ ඉන්නේ ගෑනු කෙනෙක් මේ ගෑනුලා ගෙදර අපිට මුලින් පැනලා යන්න ඉන්නේ. ඔයාලා මේ ගේම් එක පැවිදිවොත් මේ ගෑනුලා ඊට ගහලා මේ මිෂන් එක ඕව වෙලා යනවා. මේ ගේම් එක ප්‍රීමියම් හොරර් ටයිප් එකේ ගේම් එක. ඔයාලට මම මේ ගේම් එක රෙකමන්ඩ් කරනවා. සුපිරි හොරර් මූවිස් වලට කැමති අයට ඉන්දියන් ඒ විදිහට ගන්න සුපිරි හොරර් ගේම් එකක් කියලා. අපේ තුන්වෙනි ගේම් එක තමයි අයිස් කියන සුපිරි හිත තිගැස්සෙන හොරර් මේ ටයිප් එකේ සීරීස් එකක් ගන්න සුපිරි ගේම් එකක්. මේ ගේම් එකේ ඉන්නේ ශරීරය නැති ආත්මය කියන අවතාරය. අපිට තියෙන්නේ එයාගෙන් දෙයක් මේ විදිහට එයා එනවනම් අපිට මේ සංඥාවෙන් කන්දේලි මේ අකුරු තුනක්. අපි යාට අහුනොත් මේ ගේම් එක වාට මේ ගේම් එක සුපිරි හරි ඉතින් මේ ගේම් එක අපිට හොරර් ක්ලවුඩ් පෙනි වොච් කියන මේක සුපිරි ගේම් එකක්. මේ ගේම් එක ඔයාලා බලලා ඉතින් කතාව අන්නේ කතාව සාපේක්ෂව සුපිරි ගේම් එකක්. මේ ගේම් එක හිත පිටස්සන ගේම් එකක්. ඔයාලට මේ ගේම් එක හොරර් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මේක එන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලා පස්සේ පුරුමික නංගිලා තියෙනවා. අපිට මේක නංගිලා මේකත් පොඩක් තියෙනවා. හරි ඉතින් ඒ ගේම් එකට යන්නේ isolation කියන මේක හොරර් ගේම් එකක් නෙමෙයි. දැන් ඒක හොරර් ගේම් එකක් විදිහට ගන්නකොට මේක පිටින් හොරර් ටයිප් එකට අල්ලන්න පුළුවන් ඒලියන් ගේම් එකක්. ඔයාලට මේ ගේම් එක සුපර් ස්පේස් එක තියෙනවනට මේක ස්පේස් එක යනවා ග්‍රැෆික්ස් ක්වොලිටිය හොඳටම තියෙනවා. හරි නේද? කොහොමද මම ගෙනාපු වීඩියෝ එක දෙනවා ගහන්න subscribe button එක කරලා ඊට උඩින් යන bell icon එක ඕල් දාලා තියාගන්න. මම අලුත් වීඩියෝ එකක් දැම්ම මම ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක දැන්නකො අපේ තවත් අලුත් වීඩියෝ එකක් හම්බෙනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. bye.